අපේ රිපෙයාර් සෙන්ටර් එකට ඇවිල්ලා තියෙනවා Asus motherboard එකක් no power repair කරන්න. මේකේ මොඩල් එක X540 UBR. මේකේ motherboard එක විතරයි අපිට හම් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කම්පියුටර් shop එකකින් ගලවලා motherboard එක no power හින්දා අපිට board එක විතරක් courier කරලා එවලා තියෙනවා. අපි බලමු මේක මොකද්ද fault එක තියෙන්නේ කියලා. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ පයින්ට්‍රින් රේල් එකේ පවර් ඇතුළට ඉන් වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙන්නේ. DC jack එක ගාවට 20 volt එනවා. 20 volt ඇවිල්ලා එතන පළවෙනි MOSFET එකෙන් එහා පැත්තට ඒ voltage එක jump වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ කියන්නේ gate supply හදන්නේ නැහැ පළවෙනි MOSFET එකේ. බලමු මොකද ප්‍රශ්නේ තියෙන්නේ කියලා. board එක check කරලා බලලා fault එක හොයාගත්තා. මේක ඇත්තටම ප්‍රශ්න තියෙන්නේ පළවෙනි MOSFET එකේ gate drive කරන්න නැති ප්‍රශ්නයක් තියෙන්නේ. එතකොට gate එක drive කරන්නේ 24780S කියන charging IC එකේ 4 වෙනි pin එකෙන්. charging IC කියන්නේ trigonometry එක කොහොම okay. මම fault එක හොයාගත්තා. මේකේ charging IC එකෙන් නම් ඒ gate drive කරන යන register එකක් තියෙනවා. ඒ register open වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි මෙතන gate drive කරන්නේ නැත්තේ. අපි දැන් ඒ register එක replace කරලා බලමු.
අපිට මදර්බෝඩ් එක විතරක් ඇවිල්ලා තියෙන හින්දා ඩිස්ප්ලේ බලන්න යන්නේ මේ විදිහට තමයි. කීබෝඩ් එක ගහන කීබෝඩ් එකේ කැප්ස් ලොක් කරන නම් බලක් කරේ වැඩ කරනවද කියලා බලලා ඩිස්ප්ලේ නැද්ද කියලා අපිට චෙක් කරගන්න පුළුවන්. මේ රිපෙයාර් එකේ වැඩේත් ඉවරයි.